ආයිබෝන්. අද අපි ඇවිල්ලා ඉන්නේ කොටමුදුනේගල රජමහා විහාරයට. අපිත් එක්ක මේ ස්ථානයේ වැඩ වාසය කරනවා අවසරයි නම කියන්න මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේ. අපි හාමුදුරනේ කොටමුදුනේ රජමහා විහාරය කියන්නේ ඈත අතීතයේ පටන් මහා හෙළ රජදරුවන් විසින් තමන්ගේ ශ්‍රමය මුදල් වියපෑදම් කරලා මේ හදපු ස්ථානය. ඔබ වහන්සේ මෙතනින් ඒ අතීත කතාව අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මොලගොඩ කොටමුදුන්ගල රජමහා විහාරය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය බල ප්‍රදේශය තමයි මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ. ඓතිහාසික ලේඛන අනුව එක් එක් වකවානුවලදී මේ විහාරස්ථානය විවිධ නාමයන්ගෙන් හඳුන්වා දී තිබෙනවා. පැරණි ලේඛන දිහා බලපුවාම මේ විහාරස්ථානයේ වලගම්බා රජමහා විහාරය කියලත් ඒ වගේම මේ ප්‍රදේශය මොලගොඩ නිසා විවහාරයට පත් වෙලා තියෙනවා මොලගොඩ රජමහා විහාරය කියලා. ඒ වගේම මේ ඉදිරියේ පිටුපසින් තියෙන මේ විශාල පර්වතය සහ එහි පිහිටීම සලකාගෙන මේ විහාරස්ථානයේ කොටමුදුන්ගල රජමහා විහාරස්ථානය කියලා හඳුන්වනවා. වර්තමානයේ බෙහෙවින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මොලගොඩ රජමහා විහාරය සහ කොටමුදුන්ගල රජමහා විහාරය කියන නම් දෙක. ටිකක් කොටමුදුන්ගල කියලා කියපුවාම නම දිගහන්දා මිනිස්සු මේකේ පිහිටීමත් එක්ක සලකාගෙන මොලගොඩ රජමහා විහාරය කියලා තමයි භාවිතයේ තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගත්තාම අපි දන්නවා වලගම්බා රජුරෝ ඒ සතුර ආක්‍රමණ වලින් බේරීම සඳහා විවිධ තැන්වල සංගවී සිටියා කියලා. ඉතින් ඒ රජතුමා සංගවී සිටපු හැම තැනකම විහාරස්ථානයක් ඉදිකලයි කියලත් අපේ ජනප්‍රවාදයේ පවතිනවා. ඉතින් ඒ වලගම්බා රජුරෝ සංගවී සිටපු එක ස්ථානයක් හැටියට තමයි මේ කොටමුදුන්ගල රජමහා විහාරය හැඳින්වෙන්නේ. ඉතින් ඒකට සාධකයක් තියෙනවා. පැරණි මාර්ගසිතයම් දිහා බලපුවාම අනුරාධපුරයේ ඉඳන් නුවරට එන ගොඩබිම් මාර්ගයක් හැටියට තමයි මේ ස්ථානය සලකා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වර්තමානයේ වුණ දැන් නම් ඉතින් පයින් යන කට්ටිය අඩුයි. අපි තරුණ වියේ ඉන්න කාලේ මේ රිදී විහාරයේ වන්දනා යනකොට මේ වෙලදිගේ තමයි ඉහළට ගියේ. ඉතින් මේ වෙලදිගේ ඉහළට යනකොට මේ මායිමේ තියෙන විහාරස්ථාන ගණනාවක්. එකක් රිදී විහාරය, ඊන් පස්සේ මේ කොටමුදුන්ගල රජමහා විහාරය, ඊන් පස්සේ මැදවල රජමහා විහාරය. ඊන් පස්සේ නුවරට යන ඕක තමයි මාවත. ඉතින් ඔය රජවරු හැඟවිලා ඉඳලා තියෙන්නේ මේ අර්ධ ජනාවාස වෙච්ච තැන්වල ඒ වගේම දිය උල්පත් ජල මාර්ග තියෙන සමීපේ තමයි තියෙන්නේ. ඉතින් ජල මාර්ග සමීපව තමයි ජනාවාසත් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ පල්ලෙහා මේ කන්දේ පාමුල තියෙන්නේ ඔය ගලාගෙන යන ජල මාර්ගය. ඉතින් අපිට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ විහාරස්ථානය මේ ඒ වලගම්බා රජුරෝ සංගවිල සිට එපු එක ස්ථානයක් හැටියට. ඒ වගේම මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය තහවුරු කළ හැකි පුරාවිද්‍යා සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රධාන පර්වතය. ඕක යට තමයි විහාරය තියෙන්නේ. ඒ විහාරය හදලා තියෙන්නේ මහනුවර යුගයේ. එතකොට ඊට එහා පැත්තේ තවත් ඒ වගේම ගලක් තියෙනවා. ඒක උඩ තවත් එකක් තියෙනවා. ඒක උඩ තමයි අර චෛත්‍යයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ අපට පේන පර්වතයේ යටත් දිගට කටාරම් කොටලා තියෙනවා. ඒ වගේම ඊළඟ පර්වතයේ යට කටාරම් කොටලා තියෙනවා. කටාරම් කොටලට යටින් එක තැනක තියෙනවා පරුමක සුරිපුතකහ පරුමක බමන දතකහ ලෙනෙහි සගසහ කියලා. ඉතින් ඒ කියන්නේ පරුමක කියන බ්‍රාහමණ පුත්‍රයාගේ
සතර දිගින් වඩින මහා සංඝරත්නයට මේ ලෙන පූජා කරන ලදි කියන එක තමයි එතන තියෙන්නේ. එතකොට අපේ ආමනේ මම පොඩි බාධාක් ඉදමත් කරනවා. දැන් වලගම්බා රජුරවන්ට එහා ගිය රාජ පරම්පරාව මේක කරයි කියන අපිට ඒ එහෙමත් හිතන්න පුළුවන්. මොකද බ්‍රාහ්මී අක්ෂර වලින් ලියලා තියෙන්නේ. බ්‍රාහ්මී අක්ෂර වලින් ලියලා. ඒවා අර වෙස්සගිරියේ තියෙන ඒ අකුරුම ඒ විදිහටම තියෙන ටිකක් අපහැදිලි. මොකද කාලයගේ ඇවෑමෙන් ඒවා මේවා වෙලා ටිකක් ඔව්. නමුත් පරීක්ෂාවෙන් බලනකොට ඒ අකුරු ටික කියවන්න පුළුවන්. ඒවා කියවලක් තියෙනවා. අර ශිලාලිපි සංග්‍රහයේ ඒක ඒ ශිලාලිපිය දක්වලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පහසුවෙන් දැනගන්න පුළුවන්. ඊළඟට මේ දැනට මේ පර්වතයේ පාමුල තියෙන පිළිමකය ඒ දඹුල්ලේ වගේ ඒ විදිහටමයි තියෙන්නේ. ඒ වගේම මහනුවර යුගයට අයිති පිළිම තියෙන්නේ. ඉතින් මහනුවර යුගයේ ඒ පිළිම කලාවේ විශේෂ ලක්ෂණයක් තමයි අර මුහුණේ හැඩය සහ දියරැලි සහිත සිවුර. ඉතින් ඒක මහනුවර යුගයේ පිළිමවල තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ වර්ණ භාවිතයත් ඒ මහනුවර යුගයට අයිති ඒවා. එතකොට මේ දැනට විහාරයේ තියෙන කොටස ඒක විශාල ප්‍රදේශයක්. අපි විශ්වාස කරන්නේ එතන තමයි අතීතයේ හිටපු රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක් හැටියට තමයි සැලකා ගන්න. පසු කාලයේදී ඒ ලෙන ඇතුලේ විහාරය හදලා ඒ හාමුදුරු පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් පරණම් පන්සල තියෙද්දි මෙතන පොඩ්ඩක් පල්ල එතන තනිතලාව අදටත් තියෙනවා. ඊට පස්සේ තිබිච්ච පන්සල දැන් තියෙන සංඝාවාසයට පල්ලෙහෙන් තියෙනවා. ඉතින් ඒ අනුව මේකේ ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කාලෙන් කාලයට අපේ හාමුදුරනේ විවිධ වෙනස් කීම් වලට යටත් වෙලා තියෙනවා. යටත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මීට උඩින් තියෙන ලෙන ලොකු එකක් නෙවෙයි පොඩි එකක්. නමුත් ඒකේ කටාරම් කරලා තියෙනවා. ඒකෙත් භික්ෂුන් වහන්සේලා තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් මෙතන ප්‍රධාන එකේ දැන් තියෙන්නේ අර පිළිම හදලා තියෙන්නේ. නමුත් ඉස්සර එතන තමයි රජුරුවයින්ට ඇත්තෙත්. ඉන් පස්සේ විහාරයේ හැටියට හදලා භික්ෂුන් වහන්සේලා පදිංචිරින්ට ඇත්තෙත් එතන කියලා තමයි අපි සලකා ගනු ලබන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ ඉන් පස්සේ අතන එහා පැත්තේ ගන්ටාර කුරුණක් තියෙනවා. ඒක තනිකර කළු ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉන් පස්සේ අපි මේ විහාරස්ථානයේ කඳු මුදුනක තියෙන නිසා ඒ වගේම මේ අර නායම් වලට භාජනය වෙන නිසා අපිට විවිධ අවස්ථාවලදී ප්‍රතිසංස්කරණය කරන්නට සිද්ධ වුණා. එහෙම නොවුණා නම් ඒ විහාරය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක නිසා අර පෞරාණිකත්වයටත් හානි නොවන ආකාරයට අපි යම් ප්‍රතිසංස්කරණයන් සිද්ධ කරලා තියෙනවා විහාරයේ ආරක්ෂාව සඳහා. ඉතින් මෙතන ඊටාම දර්ශනීය තැනක් හැටියට බොහෝ දෙනෙක් මේ තැනට එනවා යනවා. ඉතින් මහනුවර ඉඳන් ගත්තොත් එහෙම කිලෝමීටර් 15ක් විතර දුර ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන හැමදෙනාගේම ආකර්ෂණයටපත් වෙච්ච විහාරස්ථානය. ඒ වගේම මේ අපි ආසන්නයෙන්ම තියෙන මේ පිළිමකයේ අපේ විහාරස්ථානයේ අපි දන්නවා ඒ හාමුදුරුවෝ අපවත් වෙච්ච කාලමක වanuව උන්වහන්සේ තමයි මේ විහාරේ හදන. උන්වහන්සේ හරි උස මහත බොහොම ශක්ති සම්පන්න හාමුදුරු කෙනෙක්. ඉතින් උන්වහන්සේ පිළිබඳවත් විවිධ ජනප්‍රවාදයන් තියෙනවා. ඉතින් ඒවා කතා කරන්න වෙලාවක් නොවේ. ඒකත් අපේ හාමුදුරනේ මේ කළු ගලේ අර නුවර යුගයේ විදියටම තමයි මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට කිසිම මේ වෙලාව කිසිම ආස්පතින් වෙනස් කිරීමක් කරලා නැහැ. ඒ තාක්ෂණයමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ ආభాෂයෙම එතන ගියාට තරංග ගිහලා. ඊළඟ මේක මේ ශෛලමය ප්‍රතිමාවක්. ඉතින් ගලෙන්ම මේක කරලා තියෙන්නේ. ඒ කරපු හාමුදුරුව තමයි අර එහා පැත්තෙන් ඉන්නේ. ඒත් මෙහා පැත්තේ තියෙන පිළිමයක් ඒක වලගම්බ රජුරුවන්ගේ පිළිමේ හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ මේ බෝධීන් වහන්සේගේ විශේෂත්වයක් තියෙනවා. මෙතන මේ හරියේ බෝධි ප්‍රාකාර තිබිච්ච බෝධිය මේ කැඩිලා විනාශ වුණාන් පස්සේ මේ හරියේ බෝධි ප්‍රාකාරයක් හදලා මේකේ තැම්පත් කරලා තියෙනවා බෝධීන් වහන්සේලා. එකක්වත් හරි ගියේ නැහැ. මේ බෝධිය දැන් තියෙන බෝධිය හරියටම 2500 බුද්ධ ජයන්තිය දවසේදී මේ දායකයෝ ඇවිල්ලා උදේ සිල් ගන්ට ආපු කට්ටිය අතු ගන්නකොට පුංචි රතු පාට පැලයක් උඩට ඇවිල්ලා තියෙනවා. ඒක ස්වයංජාත බෝධියක් හැටියට තමයි සැලකාගෙන තියෙදා මේ මිනිස්සු එකතු වෙලා මේ මෙතන පූජා පොහොත්වල එහෙම කරලා මේකට ආරක්ෂා සංවිධාන කරලා තියෙනවා. මේක ස්වයංජාත බෝධියක්.
අපි දැන් ලංකා පුරා ගවේෂණය කරන නේද අයියා? ඔව්. කියන්නේ අපිට හම්බෙච්ච සුවිශේෂම බෝධියක් බෝධිසත්වයන් කියලා. නමක් තමයි යම් තැන්වල තියෙන මේ අෂ්ටඵල බෝධීන් 33 මහා පුරුෂ ඒ බෝධියන්නේ. මේ ස්ථානය මේ පිම්බීමේම එදාට හරියට හරි බුද්ධ ජයන්ති දවසේ මේක රෝපණය කරන්න කියන දේවාගේ තමයි මේක මුල් වෙලා තියෙන්නේ. අනිත් එක මේකේ විශේෂය තමයි මේ බෝධිය ලොකක් ගොඩක් වැඩෙන්නේ නැහැ. අවුනේ දැන් අවුරුදු දැන් 2500 දැන් අවුරුදු 50 70ක් විතර වෙනවනේ නේ. ඉතින් 70කට මේ බෝධිය කොච්චර විශාල වෙන්න ඕනේ. එහෙම වැඩිමකුත් නැහැ. එහෙම වැඩිමකුත් නැහැ. සෙවණ දීලා තියෙන්නේ. ඔව් එහෙම තමයි. කියන්නේ අපිට ඇත්තටම අපි ගියේ කිසිම තැනක මේ වගේ බෝධීන් වහන්සේ නමක් මේ වැඩ ඉන්නවා අපි අහලත් නැහැ දැකලත් නැහැ. ඒක තමයි. ඉතින් අපි මේවා මෑතකදී මේ ප්‍රතිසංස්කරණය කරලා මේ අල්ලලා මේ ඒ විදිහට අපි කරලා තියෙනවා ඉතින්. ඒ වගේම අපි කියන්නේ ඇත්තටම ඔබ අපේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන අපේ අනිකුත් මේ අපේ දුවදරුවන්ට කියනවා ওই ඉස්කෝලවල අපේ ආචාර්ය මණ්ඩල එක්කන් යනවා වාර්ෂික චාරිකා. එතකොට එන්න මේ තැන් බලන්න මේක පෙන්වන්න. අපේ හම්දුකුවාගේ මේක තමයි අපේ උරුමය. මේ තැන් වලට ඇවිල්ලා මේ සෝභා සෞන්දර්ය නරඹලා මේ අරුම පුදුම ගලක් උඩ තියෙන චෛත්‍යයක් තියෙනවා. අපි දැන් අපේ හම්දුත් එක්ක පෙන්නනවා එතෙන්ට ගිහිල්ලා. ඉතින් ඒක බලන්න එන්නයි කියලා ආරාධනා කරනවා අපි. අපි හම්දු ඒ වගේ මෙතන තියෙන ස්වභාව සෞන්දර්යය නේ හරි සිසිලසයි. වටේටම තියෙන ගස් මේ නාගස් තියෙනවා අර උණ පඳුර තියෙනවා. මේවා අපි එකක්වත් කපන්නේ මේ අර ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්න. එතකොට මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන කැලයක් මැද මේ උඩින් තියෙන අක්කර දෙකක් වමන කැලය මේ කවදාවත් කපන්නේ නැහැ ඒක. ඒක ඒ විදිහට ආරක්ෂා කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ පැත්තේ මේ පල්ලෙහාට දිය සීරාවලෙමත් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට පැරණි හිටපු හාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ කොහේ ගස් කැපුවක් කවන්නේ මේ විහාරයේ යවට තියෙන ගස් කොළන් වලට අත තියන්න එපයි කියලා. ඉතින් අතන දෙන අවුරුදු 500ක් විතර වෙච්ච ගහක්. ඒක මහා විශාල ගහක්. අදත් ඒක දකින්න පුළුවන්. ඉතින් මිල කරනවා නම් අපිට ලොකු මිලකට දෙන්නත් පුළුවන්. අපි ඒක කරන්නේ නැහැ. සෞන්දර්යත්වයේ විනාශ වෙනෝනේ අපි ආමුදුන්නේ. ඔව්. ඒක තියෙන්න ඕනේ. ගස් කොළන් තිබ්බොත් තමයි මේ භූමිය රැකෙන්නේ. භූමිය සෝදාපාරු ලක් වෙන්නේ නැහනේ. ඒක අනිවාර්යයෙන් මේ ගස් කොළන් සෞන්දර්යය මේ තියෙන්න ඕනේ. ඔව් එහෙනම් අපි ආමුද ගොඩාක් ඔබ වහන්සේට ඉන්නත් මොදන් වෙනවා අපිට මේ දේවල් පැහැදිලි කරලා අපිට පෙන්වන්නේ මේ ගන්ටාර කුලන තනිකර නෙල්ලා තියෙන්නේ කළු ගලෙන්. ඔබට පෙනෙන ඇති අපේ හාමුදුරුවෝ මින් ඉස්සරලා කිව්වා මේ නුවර සම්ප්‍රදායට අනුව මේ පිළිමගෙයි පිළිම නෙල්ලා තිනවා කියලා. මේ තියෙන සම්ප්‍රදාය තමයි. සිරුරේ රැලි තියෙන විදිහ මුහුණේ තියෙන පොඩි කේන්ති ගැටයක් වගේ නිර්මාණය වෙලා මේ නුවර සම්ප්‍රදාය. ඕනම අපිට පිළිමක හොයාගන්න පුළුවන් ලේසියෙන්ම අන්නේ සිරුරේ රැලි සමග මුහුණේ තියෙන ස්වභාවය. ඒ වගේම තනිකර මේ කහ පාට හුරු පාටක් තමයි මේ චිත්‍ර වලට නිතරම ගලපලා තියෙන්නේ. එතකොට අපි හොයා ගන්නවා මේක මේ නුවර යුගයේ කරපු බිතුසිතුමක් කියලා. මේකේ තියෙන තව විශේෂයක් තමයි මේ මකර රූපය මේ හැමතැනම තියෙනවා. මේ අතන තියෙන විශේෂම මකර රූපයක්. මේ මකර හැදිලා තියෙන්නේ කිඹුලගේ කට. ඇතාගේ හොඬ. ඊළඟට මාළුවාගේ කොරපොතු. ඉන්පස්සේ මොකද්ද? ඉස්සගේ ඇස් එළියට පැනලා තියෙන්නේ. අන්න ඒක තමයි මේක මම ලංකාවේ මකරතෝනේ මේ ලක්ෂණේ. අතෙන්ට ගියාම අපි දන්න හැටියට මේ මකර තොරන්ට උඩින් බෝධියක් තියෙන එකම විහාරස්ථානය තමයි. මකර තොරන්ට උඩින් බෝධියක් තියෙනවා. ඕක වෙන තැන් වල නැහැ. දැන් ඒකට එහා පැත්ත පේනවා එකට ගරා ගිහිල්ලා. ඉතින් බලන්න පැරණි හිටපු උදවියගේ තාක්ෂණ නුවණ. ඉතින් මේ විහාරේ අර ගලේ මේ ලෙනක් තියෙන නිසා මේක එහා පැත්තට අරයි යන්න තිබුණා.
මෙතනින් නතර කළා. හොඳ වෙලාවට දැනගත්තා මේ කවදාගේ දවසක මේක වෙනවයි කියන්නේ. මේ හැදුවා නම් මේක කරා යනකොට දන්නවා. ඒගොල්ලෝ හැදුවේ නෑ ඒක. යානේ ඔය එක මොකද ගානක් තිබුණා මේ මෙන්න කුකුල්ලා. කුකුල්ලා අරක බලට තමයි කුකුල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ දැනගෙන හිටියද යම් තවදු දාගෙන හරි පොන්දින් හරි මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒක නොකර ඉඳලා තියෙනවා යානේ භාවිතා කරලා. ඔව්. අපේ මේ ළඟදී මේ පිටුනේ මේ පිළිලා නෑ නෑ ඔක දැන් අවුරුදු ගාණක් තිස්සේ පිළිවෙල එකක් එකපාරක් අපි හැදුවා. කොන්ක්‍රීට් එහා පැත්තට දාලා ඒක හරියන්නේ නව බහිනවා. ඔය බෑවුනේ මේක. මේ තියෙන්නේ මෑත යුගයේ හදපු පිළිම වහන්සේ නමක්. ඔබට මේ දෙකේ වෙනස පේනව හොඳට. මෛත්‍රී පරිසර. සාතු. තනි කළු ගලක් ඇතුළත තමයි මේ විහාරේ පිහිටලා තියෙන්නේ. වියන් සිතුවම් පේනවා. ඇත්තටම බවුන් වඩන මේ හොඳ තරම් නිස්කලංක තැනක්ද නේද අපේ අන්තිම. හැම තැනකම මේ නිහඬියාව තියෙන දෙදාය. දැන් මේකේ වර්ණයත් විශේෂ වර්ණ පහයි යොදලා තියෙනවා. කහ පාටයි, කහ පාට, රතු පාට, කළු පාට, නිල් පාට, සුදු පාට. මේ හැම හිස් ඉඩක්ම තියෙන්නේ රතු පාට. රතු පාටයි. නේ? මෙරුම් වර්ණේ. ඔව් ඒ වර්ණයෙන් තමයි තියෙන්නේ. කුණු ලේ පාටේ තමයි මෙරුම්. ඔය සියලුම මේ දේවල් හම්දුනේ ගස්වල කොළපතු මල් ආදියෙන් ගන්නා තින්තනේ නේද? වටිනවා. කලා සම්ප්‍රදායේ මේ නවනාරි කුංජරේ. මේ නවනාරි කුංජරේ. එම්පස්සේ ගජසිංහ. මේකට කියනවා මේ මේක අර මානවරුගේ සටන් කලාවක්. අංගම් පොර. අංගම්පොර. ඒ කියන්නේ මහනුවරදී අංගම්පොර තිබ්බේ මේ පැතිවල අපේ ආවද වැඩියක් පිළිලා තියෙන්නේ. මේ උසල කුංජරේ. හංසපූර්ව යාට. ඒ කියන්නේ මේ චිත්‍රවල කියන්නේ අවුරුදු කීයක්? මේවට ගොඩාක් බැරිනේ මම හිතන අවුරුදු 100කට වඩා පොඩ්ඩක් වැඩි ඇති. ආසන්නයි. ඒ කියන්නේ අතුලත් තියෙන චිත්‍ර වලට වඩා මේ චිත්‍ර පැරණි නේද? මේ පසු කාලේ නේවනේ. අලුත් ඒවානේ. ඔබට පේනවාද මේ අපි හිටපු ගල්ලේනේ ඇතුලේ තමයි මේ පිහිටි ගල තියෙන්නේ. මේ ගලේ යට කුහරය තුල තමයි අපි හිටපු ඔය බුදු පින්තූර ඔක්කොම තිබුණේ මේ ගලේ කුහරය ඇතුලේ. ඉතින් අපේ කොටමුදුනේගල චාරිකාවේ අවසන් වීමට දැන් නියමිතයි. ඉතින් මම මතක් කරන්න ඕනේ මම අපේ ගමේ ඉඳන් මෙතෙන්ට කිලෝමීටර් 80 ගාණක් තියෙනවා. ඉතින් මේ අපේ IB විජේසුන්දර මහතා තමයි මට මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ සම්බන්ධ කරලා දීලා මේ වෙලාවට එන්න මෙන්න මේක තමයි ගමන් මාර්ගය කියලා. එතුමා මේ ළඟ තියෙන තැපල් කාර්යාලය තමයි සේවය කරන්නේ. එතුමාගේ සේවය කරන අතරතුරේ නිමාඩු වෙලාවේ තමයි ගෙදර ඇවිල්ලා මට දෙපාරක් රැයට කෝල් කරා මහත්තයා අවුලක් නැහැ. හාමුදුරන්ට මම කියලා තින ඔන්ලාට එන්න. ඉතින් මෙහෙවත් බොහොම කුළුපග මිත්‍රයෙක් මම කවදාවත් දැකලා නැහැ. අද තමයි දැක්කේ. ඉතින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අපි කරන වෑයමට ඔබතුමාත් ඔක දුන්නා මේ අපි මේ කරන වැඩසටහනට. ඉතින් ආයුබෝවන්. මට සන්තෝෂයි.